යෝ ඉතින් ගයිස් කොහොමද? ඉතින් ඔන්න අදත් ඔයාලට ගෑලා තියෙන්නේ අපේ channel එකෙන් ගෙන YouTube creators ලට editors ලට edit කරන්න ඕන වෙන වැදගත්ම editing tips පහක් කරගෙන තමයි ඔන්න අද වීඩියෝ එක ගෑලා තියෙන්නේ. ඉතින්වත් content creator කෙනෙක් නම් ඔයා දන්නේ නැති ඔයාගේ වීඩියෝ එකේ edit එක කොච්චර වැදගත්ද කියලා YouTube එකකින් grow වෙන්න. ඔයා හොඳ edit එකක් දෙනවා කියන්නේ content quality එක වැඩි කරනවා කියන්නේ ඔයා ලස්සන editing tricks use කරනවා කියන්නේ මිනිස්සු ඔයාගේ වීඩියෝ එකට ඇදලා තියාගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයා YouTube channel එකක් කරත් ඔයා advertisement කරත් මොනවා හරි දෙයකට editing දේවල් කරනවා නම් ඔයාට වැදගත්ම වෙන editing tricks පහක් තමයි ඔන්න අද වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙන්න යන්නේ. හරිනම් වැඩි කතා කරලා ඉන්න ඕනේ නැහැ. දැන් ඔය පහට like button press කරලා දැම්ම දාන්න like එකක් එනනම් තවත් කතා නොකර අපි යන් වීඩියෝ එකට. ඉතින් සාදරයෙන් අතරින් පිළිගන්නවා අපි හේෂාන් ටෙක් අකාඩමි channel එකෙන් ගෙන තවත් education වීඩියෝ එකකට. හරිනම් අද කියලා දෙන්න යන්නේ editing tricks පහක්නේ. ඉතින් මම මේකට ගන්න software එක අනම්මන විස්තර ටික කතා කරන්න මේ හිටන් කතා කරන්න බෑ. අපිට අක් ගාලා යන table එකට. හරිද? අතන තියෙන editing setup එක එතනට ගිහිල්ලා අපි කතා කරමු. මොන software එකද use කරන්නේ සහ මොනවාද මේ editing tricks පහ. වැදගත්ම editing tricks පහක් තමයි කියලා දෙන්න යන්නේ. ඔය content එක ලස්සන කරගන්න, content එක creative විදිහට කට්ටියට බලන්න දෙන්න. ඔයාට වැදගත්ම වෙන editing tricks පහක් කියලා දෙනවා. මේක දන්නේ නැත්නම් මේ වගේ දැන් මේ පහෙන් ඔයා හතරක් දන්නව වෙන්න පුළුවන් එකක් දන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ඔයා හතරම දන්නේ නැති වෙන්න පුළුවන් එකක් දන්නව වෙන්න පුළුවන්. ඒ හින්දා වීඩියෝ එක අනිවාර්යෙන් ඔයාලට වැදගත් වෙනවා. වීඩියෝ එක අවසාන වෙනකම් බලාගෙන ඉන්න. එහෙනම් අපි යන් ටේබල් එකට. හරි ඉතින් අද වීඩියෝ එකේදී මම මේ editing tricks කියලා දෙන්න පාවිච්චි කරන app එක මොකද්ද? මොකද්ද මේ software එක? මොකෙන්ද මේ editing tricks පහ කියලා දෙන්න යන්නේ? ඉතින් මාත් ඕක ගැන වීඩියෝ එක කරන්න කලින් පොඩ්ඩක් හිතුව පස්සේ මං හිතුවා දැන් මම මේකේ කම්පියුටර් එක විතරක් කියලා දුන්නොත් එහෙම ඒ කම්පියුටර් එකක් තියෙන කෙනෙක්ට විතරනේ ඒකෙන් edit කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මං හිතුවා නෑ අපේ channel එක බලන සමහරු ඉන්නවා කම්පියුටර් එකක් මුකුත් නෑ. ෆෝන් එකක් විතරක් තියෙනවා. සමහරුන්ට ගෙදරින් වැටික් කරගන්න. ඒ කියන්නේ ඉස්කෝලේ ඉගෙන ගන්න වැටික් කරගන්න දෙලා තියෙන ටැබ් එකක්. සමහරුන්ට ලැප්ටොප් එකක් තියෙනවා. සමහරුන්ට කම්පියුටර් එකක් තියෙනවා. නමුත් කම්පියුටර් එකේ ලොකු ස්පෙක්ස් නෑ. සාමාන්‍ය ස්පෙක්ස් තියෙන මේ හැමෝටම ඕනම එක්කෙනෙක්ට කරන්න පුළුවන් විදිහ ඒ කියන්නේ හැමෝටම පොදුවේ එඩිට් කරන්න පුළුවන් වෙන software එකක් වෙන්නත් ඕන ඕන device එකක දාගන්න පුළුවන් වෙන්නත් ඕන. ඉතින් මං හිතුවා ඔකට හරියන software එකක්. ඉතින් ඔකට හරියන software එක තමයි CapCut. ඉතින් සාමාන්‍ය අපිට හොඳ වැඩ කෑල්ලක් දාලා ඉවරලා වීඩියෝ එකක් හදාගන්න තියෙන හොඳ editing software එකක් තමයි CapCut කියන්නේ. ඒකේ PC version එක තියෙනවා, phone වලට mobile version එක තියෙනවා. මේ මොකෙන් දාගත්තත් මං අද මේ කියලා දෙන editing tricks ටික ඔයාලට මේ ඕන device එකක් කරා edit කරන්න පුළුවන්. ඉතින් මම වීඩියෝ කරන්න කලින් හිතුවා Premiere වගේ software එකක් ගැන කියලා දෙනවා කියලා. ඉතින් Premiere එකකින් වගේ කියලා දුන්නොත් Premiere Pro තියෙන හොඳ specs තියෙන PC එකකින් කරන කාට විතරනේ කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් දැන් මම මේ කියලා දෙන software එක කරා Premiere එක කරන වැඩ ටික තමයි දැන් මම මේකේ කියලා දෙන්න යන්නේ. හරිද? ඒ වගේ වැඩ කැලේ ටිකක් මේකේ කියලා දෙන්න යන්නේ. මේ හැම දෙයක්ම එතකොට ඔයාලට මේකෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ phone එකෙන් උනත් edit කරන්න පුළුවන් විදිහේ editing tricks පහක් තමයි කියලා දෙන්න යන්නේ. හරිනම් අපි එකින් එක බලමු මොනවද මේ කියලා දෙන්න යන editing tricks පහ කියලා. හරිද? පළවෙනි එක කොහොමද YouTube වීඩියෝ එකක් හරි මොකක් හරි ඔය edit කරන වීඩියෝ එකක් හදනවා කියන්නකෝ. ඒ වීඩියෝ එකේ ඔයත් එක්කම වෙනස් නොවි. අපි දන්න දෙයක් තමයි නිකන් අපි ඔයා මේ වීඩියෝ එක උට්ට දෙයක් අතහැරලා දැම්මොත් ඒක තියෙන තැනමයි තියෙන්නේ. හිතන්නකෝ දැන් මේ අත උඩ මං දැන් edit එකෙන් මේ වගේ කාර් එකක් මවනවා. හරිද? දැන් කාර් එකක් මම edit එකෙන් දානවා. දැන් ඔයා මේක නිකම් ෆොටෝ එක දැම්මොත් එහෙනම් ඔයා අත මෙහෙම කරද්දී කාර් එක මෙතනමයි ඔයාගේ අත විතරනේ මෙහෙම යන්නේ. ඉතින් ඔයාට edit එකෙන් කොහොමද මේ අතත් එක්කම කාර් එකත් ඔහොම යන්න. ඒ කියන්නේ subject එක track කරන හැටි තමයි දැන් මම ඔයාට කියලා දෙන්න යන්නේ. දැන් එනම් කියලා දෙන්නම් edit එකෙන්. ඒ කියන්නේ CapCut එකෙන් කොහොමද subject එක track කරන්න කියලා. හරියනම් දැන් අපි මෙන්න මේ clip එකට තමයි මොකක් හරි එකක් add කරන්න යන්නේ. ඒ කියන්නේ අපි subject එක track කරනවා කිව්වේ. ඉතින් අන්නේ දේ කරන්න මේ clip එක තමයි ගන්න යන්නේ. හරිද? ඔන්න දැන් මම අත නිකන් දික් කරා. මම කිව්වේ කාර් එක වගේ උදාහරණයක් ගන්න යන්නේ. හරිද? දැන් මේ අත දික් කරලානේ තියෙන්නේ. දැන් මේකට මොකක් හරි සබ්ජෙක්ට් එකක් දාලා බලමු. ඔන්න දැන් මම නිකන් ඔන්න 15 මේ යවනවා. හරිද? දැන් ඕකට ඔන්න එඩිට් එකකින් මම දැන් ඇඩ් කරන්නයි යන්නේ. අපි දැන් බලමු සබ්ජෙක්ට් එක හරියට යන්නේ. නිකන් ඔය දැම්මොත් කොහොමද දන්නවද වෙන්නේ? මෙන්න මේ වගේ. දැන් ඔන්නවා නිකන් දාලානේ තියෙන්නේ. දැම්මට පස්සේ මේ පේනවද? ඔය අත යනවා සබ්ජෙක්ට් එක එතනමයි. දැන් කියලා දෙන්න යන්නේ ඔන්න සබ්ජෙක්ට් එක අපිත් එක්ක යවන හැටි. දැන් ඔන්නවා සරලවම සිංහලෙන් කියලා දුන්නා. හරිද? හරි ඉතින් දැන් මෙතනට අපි සබ්ජෙක්ට් එකක් ඇඩ් කරගන්න කලින් ඔයාට සබ්ජෙක්ට් එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න කියලා දෙන්නව නේද? ඉතින් මුලින්ම ඔයාට කියලා ඉන්නවනේ දැන් ඔයා CapCut එක ගැන මූලික අවබෝධයක්වත් නැත්නම් දැන් ඔයාලා දන්න දැන් මම මෙතන මේ ප්‍රොජෙක්ට් එකක් අරන් තියෙන දැන් මේ ප්‍රොජෙක්ට් ෆයිල්ස් අරන් තියෙනවා. ඊට පස්සේ ඔයාට පේනවා දැන් මම මේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කරලා ඉවරලා ඔයාට සබ්ජෙක්ට් එකක් විතර එක්සැම්පල් එකක් ගන්න මේ කා එකක් අරන් තියෙනවා. මේ වගේ දේවල් මෙතනට ඇඩ් කරගන්න මේ ටයිම්ලයින් එක මේ ඩිස්ප්ලේ එක අපිට බලා ගන්න තියෙන ප්‍රිවිව් එක ඒ වගේ දේවල් මූලික දැනුමක්වත් නැත්නම් මට ඔයාලට කියන්න තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එක බලන්න.
මම මීට කලින් මෙන්න මේ වීඩියෝ එකේදී ඔයාලට අවශ්‍ය මූලික දැනුම දුන්නා. හරිද? CapCut එක ගැන සම්පූර්ණ මූලික දැනුම දීලා තියෙනවා. ඒක බලලා ඉන්න. හරිද? ඊට පස්සේ ඔයාලට මේක ඉතින් දැන් කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. හරි ඉතින් දැන් මෙතනට ආවට පස්සේ මෙන්න මේකනේ අපි තෝරගත්ත සබ්ජෙක්ට් එක. ඔයා Google එකෙන් හරි නැත්නම් ඔයා ගාව තියෙන සබ්ජෙක්ට් එකක් හදුවට ඇඩ් කරන්න අවශ්‍යක දැන් මෙතනට ගන්නවනේ. මෙතනට ගත්තට පස්සේ ඔයාට ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මේක අරන් මෙන්න මේ වගේ ටයිම් ලයින් එක උඩට දාගන්න. හරිද? කියන්නේ මේන් ලයින් එක නෙමෙයි ඊට උඩින් දාගන්න මේක. හරිද? ඊට පස්සේ ඔයාට පේනද දැන් මම මීට කලින් ඔයාලට පෙන්නගෙන ආද්දි මේකේ දැන් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙලානේ. දැන් මේකත් අපි නම් බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කර ගන්නවා. මොකද Google එකෙන් හරි මොකෙන් හරි ගද්දි අපිට බෑග්ග්‍රවුන්ඩ් එකක් නැතුවම දෙන්නේ නැහනේ. එහෙම තියෙන ඒවත් තියෙනවා නැති ඒවත් තියෙනවා. දැන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවනේ. ඒකයින් කරන්න වට කරන්න තියෙන්නේ ඉස්සෙල්ලාම මේක ක්ලික් කරන්න මේ ෆොටෝ එක. ඊට පස්සේ වට කරන්න තියෙන්නේ මෙතනින් යන්න මෙන්න වට බලාගත්ත හැකි වීඩියෝ කියන එකේ බේසික් එකේ ඊට පස්සේ තියෙන එක තියෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව්. මෙන්න මේකට යන්න. මේකට ගිහිල්ලා ඔටෝ රිමූව් කියලා දැන් ඔප්ෂන් එකක් තියෙනවා. ඔයාට මහන්සි වෙන්න දෙයක් නැහැ. කස්ටම් රිමූව් දුන්නොත් එහෙම ඔයාට මේ එකෙන් එක පාට කර මේක රිමූව් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හරියට රිමූව් වෙනවනම් ඔයාට පුළුවන් ඔටෝ රිමූවල් කියන එක දෙන්න. මේ ඔටෝ රිමූව් දුන්න ගමන් ඔයාට පේනවා ඇති මේක ඔටෝම බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙනවා. එතනින් එහාට ඔයාට මහන්සි වෙන්න දෙයක් නැහැ. හරි ඊට පස්සේ දැන් කරන්න තියෙන්නේ මේක ටක් ගාලා පොඩි කරගන්න ඔයාට අවශ්‍ය ගානට ඔයාට මෙතන රීසයිස් කරගත්ත හැකි මේ මුල් එකකින් අල්ලගත්තා නම් මේ දැන් මට ඕන මෙන්න මේ ගානට ඔබ්ජෙක්ට් එක. හරි ඔන්න ඔයාට පේන ඇති මට මේ ගානට තිබ්බනම් ඇති. ඔන්න දැන් මම අත උඩින් තිබ්බා. අත උඩින් තිබ්බට ඊළඟට ගැටලුව තියෙන අත එහෙම මූව් කරද්දි මේක යන්නේ නැති එකනේ. දැන් කියලා දෙන්න ඒක කරන්නේ කොහොමද කියලා. ඉස්සල්ලාම දැන් මේ ටයිම් ලයින් එකේ ඔයා මෙතන අවශ්‍ය මුල් තැනට ගන්න. මෙන්න මෙතනදී දැන් පටන් ගන්න ඕන කියලා හිතන්නකෝ. ඔන්න දැන් මම මේක මෙතන සෙට් කරගන්න. දැන් මේ ටික මම අර ඉස්සලා කතා කරන් ආව ටිකනේ. මෙන්න මෙතනදී දැන් තමයි දැන් මට මේ ටික සෙට් කරලා පෙන්නන්න ඕන ඔයාලට. එතකොට ඒක කරන්නේ මෙන්න මෙතන දැන් ටයිම් ලයින් එකේ මුලටම මේක අරගෙන ඉවර වෙලා ඊට පස්සේ උඩට කරන්න තියෙන්නේ දැන් ඔයා අවශ්‍ය සබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරගත්තනේ. අන්නේ ෆොටෝ එක දැන් බෑග්ග්‍රවුන්ඩ් උත් රිමූව් කරලානේ තියෙන්නේ. ඒක ක්ලික් කරන්න. ක්ලික් කරලා ඔයා මෙතනින් යන්න අපෝ බේසික් කියන එකට එන්න. වීඩියෝ එකේ බේසික් එක. ඒකේ වට බලාගත්ත හැකි තියෙනවා මේ පොසිෂන් කියලා තියෙනවා නේද එකක්. අන්න ඒකේ තමයි ඔයාට පේන ඇති දැන් මේක XY කියලා දාලා තියෙන්නේ. ඔයාට උස පළල මෙතනින් ඔයාට ඇඩ්ජස්ට් කරගන්නත් පුළුවන්. අපි මෙතන මේ අයිනින් කර්සර් එකකින් අල්ලලා වෙනස් කරේ. ඒක මෙතනින් කරන්න පුළුවන්. ඔයාට පේනවද ඒක කෙලින්ම තියෙනවා මෙන්න මේ ටික් එකට යටින්. මෙන්න මේ වගේ නිකන් අමුතු හැඩයක් වගේ එකක්. කී ෆ්‍රේම් ඇඩ් කරන්න තියෙන්නේ මේකෙන්. ඔයාලා දන්නවා ඇති ෆෝන් එකකින් වගේ කරද්දී නම් මේක හරිම ලේසි. ඉතින් ඔයා PC එකකින් වගේ කරනවා නම් පොඩ්ඩක් ඇඩ්වාන්ස්. එහෙමත් ලොකුවට අමාරුවක් නැහැ. හරි දැන් මම කියලා දෙන්න. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ මේ කී ෆ්‍රේම් එක උඩ එක සැරයක් ක්ලික් කරන්න. ඔන්න ඔයාලට පේන ඇති ඒක නිල් පාට වුණා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ දැන් ටයිම් ලයින් එකට එන්න. දැන් ඔයාලට තියෙන්නේ චුට්ට අත මූව් කරන්න. පොඩ්ඩක් දැන් අත අපි උඩට ගමු. ඔන්න දැන් මම මේ තියෙන ගාන ඉඳන් අත චුට්ටක් උඩට ගත්තා. අන්න වැඩියෙන් ගියා. හරිද? දැන් සාමාන්‍ය මෙන්න මේ ගානට වගේ ආවා කියන්නකෝ. ඔන්න දැන් අතට වැහිලා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ මේක මවුස් එකෙන් උස්සලා ඉවරලා මෙන්න මෙහෙම අත උඩින් තියන්න. ඔයාට අවශ්‍ය තැනින්. හරිද? ඊට පස්සේ දැන් ආයෙත් චුට්ටක් අත උස්සන්න. හරි. ඒ ගියා වැඩි. මේ ගානට තියාගමු. දැන් ඔන්න ආයෙත් චුට්ටක් උස්සන්න. කී ෆ්‍රේම් ටික ඔටෝ ඇඩ් වෙනවා. ඔයාලට පේනද මේ ටයිම් ලයින් එකේ දැන් ඔයා දාලා තියෙන ෆොටෝ එකේ මේ කී ෆ්‍රේම් එකකින් ඔටෝ යනවා. හරිද? හරි. දැන් අපි තව චුට්ටක් අත උස්සමු කුට්ට. හරි. ඔන්න මේ ගානට ඉස්සුවා. දැන් මම ආයෙත් සබ්ජෙක්ට් එක උස්සලා ඉවරලා අත උඩින් තියනවා. හරි. දැන් මම ඔන්න ආයෙත් තව ටිකක් උස්සනවා. ඔහොමම උස්ස ඔයාලට අවශ්‍ය ගාන වෙනකන් මේ කී ෆ්‍රේම් එකත් එක්ක අරගෙන යන්න. හරිද? ඔයාලට වෙන කිසිම දෙයක් කරන්න නැහැ. ඔයාලට තියෙන චුට්ටක් ප්ලේ කරනවා නවත්තනවා. චුට්ටක් ප්ලේ කරනවා නවත්තනවා. අතේ ගානට ඇඩ්ජස්ට් කරනවා. දැන් මේක හිතන්නකෝ ඔයාලට මේ සබ්ජෙක්ට් එකේ අත ඇලවෙලානේ. එතකොට ඔයාලට ඕන මෙන්න මේ විදියට මෙන්න මේ යට රවුමක් වගේ තියෙන්නේ. මෙන්න මේකෙන් ඔයාලට පුළුවන් අවශ්‍ය අංශක ගානකට මෙහෙම කර්ව් එකක් හදන්න. දැන් ඔයාලට පේනවා සබ්ජෙක්ට් එකත් අතේ හැඩයටම හැරුණා. දැක්කද? දැන් ඔන්න ඔයාලට පුළුවන් ආයෙත් තව චුට්ටක් අත යවන්න. ඔන්න දැන් පහත් වෙන්න ඕන. එතකොට ආයෙ චුට්ටක් පාතට ගන්නවා. ආයෙත් චුට්ටක් යවනවා පාතට ගන්නවා. ආයෙත් පොඩ්ඩක් යවනවා පහතට ගන්නවා. හරි. ඉතින් ඔන්න මම දැන් ඇඩ්ජස්ට් කරලා තියෙන්නේ. දැන් මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. දැන් මම මේ ටයිම් ලයින් එක මුලට ගන්නම්. ඔන්න ඔයාලට පේනවා ඇති අතත් එක්ක මෙහෙට යනවා. ඉතින් ওই විදිහට තමයි සබ්ජෙක්ට් එක ට්‍රැක් කරන්නේ මේ. දැන් පේනවද? ඉතින් ඔන්න දෙවෙනි එක කොහොමද ඔයාගේ වීඩියෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරන්නේ? ඒ කියන්නේ හිතන්නකෝ ඔයාට හුඟක් හරි තැනක් ස්පෙෂල් පොයින්ට් එකක්. දැන් මම මේ දෙකක් කියලා දෙන්න යන්නේ. එකේම කොටස් දෙකක් කියලා දෙන්න යන්නේ. එකක් ඔයා ගත්ත වීඩියෝ එකේ පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකම ඔයාට බ්ලර් කරගන්න ඕන. ඉතින් හිතන්නකෝ ඔයාගේ ෆෝන් එක හරි රෙකෝඩ් කරන කැමරා එකකින් බ්ලර් එකක් ඇවිල්ලා නැහැ. නමුත් ඔයාට කස්ටම් බ්ලර් එකක් ඇඩ් කරගන්න ඕන නම් ඔයාව ඇරෙන්න පිටිපස්සේ ඔයාට අවශ්‍ය කරන තැන බ්ලර් කරගන්නේ කොහොමද කියලා දැන් මම ඔයාට කියලා දෙන්න යන්නේ. ඊට අමතරව මම ඔයාට කියලා දෙනවා ඔයාට අවශ්‍ය කරන දේක් තියෙන්නේ. ඒ කියන්නේ වීඩියෝ එකේ නොපෙන්විය යුතු දෙයක් පේනවා නම් ඒක බ්ලර් කරන හැටිත් දැන් මම ඔන්න ඔයාලට කියලා දෙනවා. හරි. අපි දැන් එනම් බලමු ඒක කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය දෙයක් බ්ලර් කරන්නේ කොහොමද කියලා තමයි දැන් මම ඔන්න ඔයාලට කියලා දෙන්න යන්නේ. හරි ඉතින් ඔන්න දැන් කියලා දෙන්න යන්නේ ඔයාලට අවශ්‍ය තැනකට බ්ලර් එකක් දාගන්නේ කොහොමද? දැන් අපි ඉස්සෙල්ලාම බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා බලමු. වැඩේ වෙන්නේ කොහොමද කියලා. හරි ඉතින් ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ ඔයාලට දැන් බ්ලර් එකක් ඇඩ් කරන්න අවශ්‍ය කරන ක්ලිප් එක සිලෙක්ට් කරගන්න. හරිද? ඊට පස්සේ කරන්න තියෙන්නේ මේක උඩ රයිට් ක්ලික් කරලා ඉවරලා
මෙතන උඩින් යනද කොපි කියලා icon එකක්. මෙන්න මේ කොපි කියන ක්ලික් කරලා මේ ක්ලිප් එක කොපි කරගන්න. හරිද? කොපි කරගත්තට පස්සේ ඊට පස්වර්ඩ් කරන්න තියෙන මෙතනින් යන්න උඩ තියෙන ඉෆෙක්ට් කියන එකට. හරිද? ඉෆෙක්ට් කියන එකට ගිහිල්ලි වෙලා වාට පුළුවන් බ්ලර් කියලා සර්ච් කරන්න. මේ වීඩියෝ ඉෆෙක්ට්ස් යටතේ තියෙන බ්ලර් කියලා එකක්. හරිද? බ්ලර් කියන එක දුන්නා නම් වාට මෙතනින් බලාගත්ත එක විදිහේ බ්ලර් එනවා. හරිද? මේ නිකන් normal බ්ලර් එක තියෙනවා. ඊට පස්සේ halo blur, dynamic blur එක විදිහේ බ්ලර් වර්ග ගොඩාක් තියෙනවා. හරිද? දැන් මෙතනින් වාට හරියන බ්ලර් එකක් ගන්න ඕන. මෙතනදී අපිට ඕනනම් අවස්ථා දෙකක් තියෙන. එකක් මේ Galaxy blur කියන එකට ගියොත් එහෙම අපිට ටිකක් මහන්සි නොවි නිකන් ඉෆෙක්ට් එක විතරක් ඇඩ් කරගන්න පුළුවන්. ඔන්න දැන් මම Galaxy blur එක දාගත්තා. එතකොට කරන්න කිසිම දෙයක් නැහැ. බ්ලර් එක ඔටෝම වටේට ඇඩ් වෙලා තියෙන්නේ. ඉෆෙක්ට් එක විසින්ම බ්ලර් එක අරගෙන යනවා. නමුත් සමහර වෙලාවවලදී අපි අත ආවම අත වගේ දේවල් බ්ලර් වෙන්නත් ඉඩ තියෙනවා. හරිද? Galaxy blur එකේ. එතකොට එයාටමනේ අපි ඉෆෙක්ට් එක දීලා තියෙන්නේ. නමුත් එහෙම නොවි අපි කස්ටම් බ්ලර් එකක් ඇඩ් කරනවා නම් ඒක කරන්නේ කොහොමද කියලා දැන් කියලා දෙන්න. ඉතින් ඉස්සෙල්ලා මම නම් මේ Galaxy blur එක අයින් කරගන්නවා. හරි ඊට පස්සේ මම කරන්නේ මෙතනින් දැන් මේ බ්ලර් කියලා තියෙන එකේ ඔයාලට පෙන්වන්නම් මෙන්න මේ බ්ලර් එක තියෙන්නේ. නිකන් බ්ලර් කියලා විතරක් තියෙන මෙන්න මේ ඉෆෙක්ට් එකක් මෙතනට ඇඩ් කරගන්න ඕන. හරිද? ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක සාමාන්‍යයෙන් අපි ක්ලිප් එකේ අවශ්‍ය ප්‍රමාණයට දික් කරගන්න. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ දකුණු පැත්තේ තියෙන බායක එහාට මෙහාට කරලා ඔයාලට මේ බ්ලර් එක කැමති ගානට ඇඩ්ජස්ට් කරගන්න. ඉතින් මම ටිකක් සාමාන්‍ය ගානකට මේ ගානට වගේ අඩු කරගන්නවා. දැනට චුට්ටක් වැඩිපුර තියාගමුකෝ. ඉතින් ඔන්න දැන් තමයි මම අර කලින් කිව්ව දේ අවශ්‍ය වෙන්නේ. දැන් අපි ඉස්සල්ලාම වට මතකනේ අපි ක්ලිප් එක කොපි කරගත්තා. දැන් මෙතනට ඒ ක්ලිප් එක පේස්ට් කරන්න. ඒ කියන්නේ ඕවර්ලේ එකක් විතර වැටෙන්න ඕන. එතකොට දැන් ඉස්සල්ලාම ප්‍රධාන ලේ එකේ වීඩියෝ එක ඊට පස්සේ බ්ලර් එක ඉෆෙක්ට් එක තිබිලා ඉෆෙක්ට් එකට උඩින් තමයි මේ කොපි කරපු එක පේස්ට් කරගන්න ඕන. දැන් වාට පේන ඇති ඒ කිව්ව විදිහට නෑ. අපි දාගත්තේ ඇඩ් ලේ එක යටට ඇවිල්ලා ඉෆෙක්ට් එක උඩ තියෙන. දැන් මේක වා කර්සර් එකකින් අල්ලලා ඉවලා මවුස් එකකින් උඩට දාගන්න ඕන. ඔන්න දැන් හරි. ඔන්න දැන් හරි පෙළ ගැස්ම ආවා. උඩින්ම ඇඩ් ලේ එක ඊට පස්සේ බ්ලර් ඉෆෙක්ට් එක ඊට පස්සේ අපේ normal වීඩියෝ. දැන් ඒක අරන් ගියට වට පේන ඇති කිසිම බ්ලර් එකක් ඇඩ් වෙලා නෑ. නමුත් දැන් මේක අපි බ්ලර් කරගන්නේ මෙන්න මේ දැන් උඩ දාගත්ත වීඩියෝ ක්ලිප් එක තියෙන ඇඩ් ලේ එක අන්න ඒක සිලෙක්ට් කරලා මෙතනින් වා යන්න වීඩියෝ යටතේ තියෙන remove background කියන එකට එතනට ගිහිල්ලි වෙලා auto remove කියලා තියෙන මෙන්න මේක ක්ලික් කරන්න. එතකොට එයා ඔටෝම වාගේ background එක remove කරගන්නවා. ඔන්න දැන් ඔයාලට පේන ඇති ටිකක් ලොකු බ්ලර් එකක් ඇඩ් වෙලා තියෙනවා. දැන් මේ බ්ලර් එක වැඩි වගේ නේද වීඩියෝ බලන්න අපහසුයි. දැන් ඔයාලට කැමති ප්‍රමාණයට ඔයාලට ඇඩ්ජස්ට් කරගත්ත හැකි. දැන් කරන්න තියෙන්නේ මේ බ්ලර් කියලා දාගත්ත ඉෆෙක්ට් එක ක්ලික් කරලා මෙන්න මේ බාර් එකෙන් ඔයාලට කැමති ගානට බ්ලර් එක අඩු වැඩි කරගන්න. දැන් ඔන්න මම බ්ලර් එක අඩු කරා. ඔන්න බ්ලර් එක වැඩිම කරා. දැක්කද? සාමාන්‍ය තරමකට බ්ලර් එක තිබ්බම ඇති. ඉතින් මම මෙන්න මේ ගානට වගේ තියාගන්නවා. ඉතින් ඒ ගානට වගේ තියලිවලා දැන් ප්ලේ කරලා බැලුවොත් ඔයාලට පේනවා ඇති බ්ලර් එක ගානට ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් මෙහෙම ගත්තාම කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට කැමති විදිහට බ්ලර් එක ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් ඔටෝ එකක් දෙන්නේ නැතුව ඔයාටම කස්ටම් කරගන්න ඕන නම් ඔයාට පුළුවන්. මෙන්න මේ දැන් ක්ලිප් එක සිලෙක්ට් කරා. මෙතනින් මම දැන් මන් දීලා තියෙන ඔටෝ රිමූවල් නේ. එහෙම නැතුව කස්ටම් රිමූවල් ගිහිල්ලා ඔයාට පුළුවන් කී ෆ්‍රේම් ඇඩ් කර හරි ඔයාට කැමති විදිහට ඔයා කැමති විදිහේ කස්ටම් බ්ලර් එකක් ඔයාට ඇඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට ඕන නම් කණක් විතරක් අයින් කරන්න. ඒතර එහෙම වුණත් ඔයාට පුළුවන් මේක කස්ටම් රිමූවල් එකකින් අයින් කරන්න. ඒ වගේ තමයි මම කියන එක තේරෙනව නේද? ඉතින් ওই විදිහටයි බ්ලර් එකක් ඇඩ් කරගන්න තියෙන්නේ. ඉතින් දැන් ඔන්න මම මේ කතා කරලා ඉදි වලට පේන ඇති ඔන්න දැන් බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි බ්ලර් එකක් ඇඩ් කරගන්නේ. හරිද? දැන් කියලා දෙන්නම් කොහොමද සබ්ජෙක්ට් එකක් බ්ලර් කරන්නේ. හිතන්නකෝ ඔයාගාව තියෙන කියලා මේකේ ටෝච් එකක්. ඉතින් මේ ටෝච් එක ඔයාලට වීඩියෝ එකේ පේන්න හොඳ නැත්නම් ටෝච් එක ඔයාලට බ්ලර් කරන්න ඕන නම් ටෝච් එකම නෙමෙයි මම කියන්නේ මොකක් හරි බ්ලර් කරන්න ඕන නම්. හරිද? ඉතින් හිතන්නකෝ ඔන්න ටෝච් එක කියලා. දැන් අපි බලමු මේ ටෝච් එක බ්ලර් කරන්නේ කොහොමද? දැක්කද? ඉතින් ඔන්න ටෝච් එක බ්ලර් වෙලා තියෙන්නේ. හරි ඉතින් දැන් අපි බලමු එහෙනම් තුන්වෙනි එඩිටින් ටිප්ස් එක විදියට කොහොමද ඔයා කැමති සබ්ජෙක්ට් එකක් බ්ලර් කරන්න කියලා. ඒ කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ අනවශ්‍ය දෙයක් වලට පෙවුනොත් ඒක බ්ලර් කරන්න ඕන වුණොත් ඒ අවශ්‍ය තැන විතරක් බ්ලර් කරන්නේ කොහොමද කියලා තමයි දැන් කියලා දෙන්න යන්නේ. මේකට උඩට කරන්න තියෙන ඉස්සෙල්ලාම ඔයාට අවශ්‍ය කරන ක්ලිප් එක සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරලා ඉස්සෙල්ලා වගේම රයිට් ක්ලික් කරලා මෙතනින් කොපි කරගන්න. කොපි කරගෙන ඉවරලා දැන් ඔයාට කරන්න තියෙන්නේ අර ඉස්සෙල්ලා වගේම මේ කුට්ටුවට ඕන බ්ලර් එකක් ඇඩ් කරගන්න. ඉතින් ඉස්සෙල්ලා අපි ගත්ත බ්ලර් එකම ඔයාට පුළුවන් මෙතනටත් ඇඩ් කරගන්න. හරිද? ඒකම විදියට තමයි යන්නේ. හරිම ලේසි පේනවනේ. ඉතින් බ්ලර් එක අරගෙන ඉවරලා මේකට අපි දා ගන්නවා. ඔන්න දැන් බ්ලර් එක දාගත්තා. ඊට පස්සේ අපිට ක්ලිප් එකේ අවශ්‍ය ප්‍රමාණයටම බ්ලර් එක ඇදගෙන ගියා. ඊට පස්සේ අපි කොපි කරගත්ත කලින් වගේම වීඩියෝ එකට පේස්ට් කරගන්න ඕන. ඔන්න දැන් මාරු ලයින් එක මම හරි ගැස්ස ගත්තා. ඔන්න ක්ලිප් දෙක මැද්දට තමයි බ්ලර් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට කරන්න තියෙන්නේ උඩ දාගත්ත ක්ලිප් එක තියෙනව නේද? මෙන්න මේක ක්ලික් කරලා තියෙද්දි, ඒ කියන්නේ දැන් සිලෙක්ට් වෙලා තියෙන්නේ. සිලෙක්ට් වෙලා තියෙද්දි යන්නවා වීඩියෝ කියන එකේ තියෙන තුන්වෙනි ඔප්ෂන් එක මාස්ක් කියන එකට. මාස්ක් කියන එක ගිහිල්ලා වෙලා ඔයාලට පේනද මේ ඇඩ් මාස්ක් කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඔන්න ඔයාලට පේනද දැන් මේ කරන්න ඕන වැඩි අනිත් පැත්ත උනේ. ඒ කියන්නේ කොටුවක් විතරක් හරියට ඇවිල්ලා වටේම බ්ලර් වුණා. දැන් මේක අනිත් පැත්තට වෙන්න ඕන. ඒතකොට ඒක මාරු කරගන්න තියෙන්නේ මේ මාස් සෙටින් කියන එකට තේ ඔයාලට පේනද ඉස්සරහෙන් තියෙනවා පොඩි කොටුවක් වගේ අයිකන් එකක්. මෙන්න මේකෙන් තමයි දෙපැත්ත මාරු කරන්න. මෙන්න මේක ක්ලික් කරා නම් හරි වෙනවා. ඔන්න දැක්ක නේද? දැන් සබ්ජෙක්ට් එකකට ඇවිල්ලා දැන් මේක මේ එහාට මෙහාට රයි යන්න බලුවා.
දැන් අපිට සම්පූර්ණ වීඩියෝ එක normal තියෙනවා blur කොටුවක් විතරක් ඇවිල්ලා තියෙනවා. මේ blur කොටුව නැතුව ඔයාලට මේ කැමති මේ හැඩතලයකට ඔයාලට blur එක ගන්න පුළුවන්. හරිද? මේ custom blur එකක් වුණත් ඔයාලට මෙතනින් ඇඳලා brush එකකින් pen එකකින් වගේ ගන්නත් පුළුවන්. හරිනේ? හරි. දැන් blur එක අපි චුට්ටක් පැත්තකින් තියාගමු. දැන් වීඩියෝ එකේ අවශ්‍ය තැනට රයන් torch එකකින් blur කරන්න අවශ්‍ය. හරි. දැන් ඔන්න මම යනවා මෙහෙම. ඉතින් මම මේ පොඩි ස්ලැප් එකක් දෙනවා. මේ ස්ලැප් එකට තමයි මට blur එක දෙන්න අවශ්‍යලා තියෙන්නේ. අපි එතනට ගමු. මොකද එතනින් ඉන්නේ මම blur කරලා පෙන්නන්නේ. ඔන්න දැන් ස්ලැප් එක දෙනවා. මෙන්න මෙතනින් දැන් blur වෙන්න ඕන මේ තියෙන torch එක. හරිද? ඉතින් දැන් මම කරන්නේ මෙන්න මේ වගේ blur එක අරගෙන ඉවරලා දැන් මේක resize කර ගන්නවා. torch එකේ ප්‍රමාණය විතරනේ මට blur එක add වෙන්න ඕන. හරි. ඔන්න මම ඔන්න මේ ගානට වගේ resize කරගත්තා. දැන් torch එක දිග වැඩි. ඒතර මම උඩින් resize කර ගන්න වෙනවා. හරි. මෙන්න මේ ගානට. ඔන්න දැන් torch එකේ ප්‍රමාණය ගානට ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ දැන් මේ අත එහෙම මූව් වුණොත් එහෙම දැන් එතකොට මම ඇඩ් කරලා තියෙන blur එකකින් වැඩක් නැහැ. එතකොට blur එකෙන් පේනවනේ. දැන් මෙතන මෙහෙම තිබ්බට play කරද්දි එහෙම යන්න පුළුවන්. එතකොට කරන්න තියෙන අපි මුලින් මම අරවට කියලා දුන්නා වගේ මේකට key frame add කරන්නයි තියෙන්නේ. ඒක කරන්නේ කොහොමද? ඔයාලට පේන්නේ නැති මෙන්න මේ කොටුවට ඉස්සරහෙම තියෙනවා key frame icon එක. මෙන්න මේක දුන්නා නම් ඔන්න key frame එකක් add වෙනවා. දැන් චුට්ටු චුට්ටු වෙනස් කරලා බලන්න තියෙන්නේ එහෙම යනවාද කියලා. ඉතින් මේ වීඩියෝ එක අරන් තියෙන විදිහ නම් ලොකුවට එහෙම යන්නේ නමුත් චුට්ටක් එහෙට මෙහෙට වෙනවා මේ. ඉතින් මේ වගේ තැන් ටික බලලා ඉවරලා මට කරන්න තියෙන key frame එක add කරන්න. ඒතර මේ අත ඇලවෙද්දි වගේ ඔයාලට පුළුවන් මේකෙන් මේ blur එකත් ඇල කරන්න. ඔන්න ඔය විදිහට දැක්කද? හරි අපි චුට්ටක් එහෙට මෙහෙට කරලා බලමු. ඔය චුට්ටක් උඩට යන torch එක. ඉතින් මේ වගේ තැන් ටිකට අරගෙන යන්න තියෙන්නේ. ඉතින් හරිම ලේසි. හරිම සරලයි. අර මුලින් කියලා දුන්න එකම තමයි මේකෙත් තියෙන්නේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි key frame එකක් add කරගන්න. දැන් මම ඔන්න ඔයාලට play කරලා පෙන්නන්න. ඉතින් ඔයාලට පේනද මේ අතත් එක්කම හරියට blur එක යනවා මේ. දැක්කද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි key frame එකක් add කරගන්න. දැන් මම ඔයාලට play කරලා පෙන්නන්න sample clip එක. දැක්කද? ඉතින් ඔන්න torch එක blur වෙලා තියෙන්නේ. ඔන්න ඉතින් ඊළඟ එක. ඉතින් ඔයාලා දැකලාද YouTube එකේ ඕන තරම් karaoke music තියෙනවා. ඒ කියන්නේ ගායකයාගේ background music ටික විතරක් යනවා voice එක නැතුව. ඉතින් ඔයාලා දැකලාද දැන් සාමාන්‍ය YouTube channels එහෙමත් තියෙන ඒ වගේම content කරන. ඉතින් දැන් මම මේ කියලා දෙන trick එකෙන් ඔයාට ඒකක් විදියට ඒ කියන්නේ ඒ වගේ content කරන්නත් පුළුවන් වෙයි ඉස්සරහට. මම හිතනවා මේකෙන්. දැන් නැති කෙනෙක් නා. ඉතින් CapCut එක කරා අපිට පුළුවන් karaoke හදන්න. ඒ කියන්නේ මොකක් හරි ගායකයෙක් කිව්ව music එක YouTube එකේ karaoke එක හොයාගන්න නැත්නම් ඔයාට music එකක් ඒ කියන්නේ ඔයාට ගායනා කරන්නත් ඔයාට මේ karaoke හදා ගන්න පුළුවන්. ඔයාට නැත්නම් YouTube එකේ තියෙන music karaoke නැත්නම් ඔයාලට karaoke කරලා YouTube එකට අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඉතින් දැන් මම එනවට කියලා දෙන්නම් කොහොමද CapCut එකෙන් ඔයා කැමතිම සින්දුවකට karaoke එකක් හදාගන්න කියලා. හරිම ලේසි. හරි ඉතින් ඔයාලට පේනද දැන් මම මගේ track එකට අවශ්‍ය කරන music track එකත් මම දාගෙන තියෙන අපේ timeline එකට. ඉතින් ඔයාලට පේනද වීඩියෝ එක තියෙනවා. වීඩියෝ එකට යටින් තියෙනවා මට අවශ්‍ය කරන music එක. හරිද? ඉතින් දැන් මේ වීඩියෝ එකේ ඉන්න අක්කලා කවුද කියලා නම් අහන්න එපායි. අපේ අම්මලා පැත්තෙන් නැද වෙන අක්කලා ටිකක්. ඕනේ ඒකනේ කමෙන්ට් දාලා අහනින්ද ඉස්සල්ලාම කියලා හිටියා. ඒක නහන්න එපා. හරිද? ඉතින් දැන් ඉස්සල්ලා මම ඔයාලට කියලා දෙන්න. දැන් ඉස්සල්ලා දැන් මොකක් කරන්නද දැන් මේකේ remove කරන්න කලින් voice එක ඔයාලට ඉස්සල්ලා play කරලා පෙන්නන්න මේකේ voice එකත් යන beat එක මොන වගේද කියලා. කියන්නේ music එක සම්පූර්ණයෙන්ම මම ඔයාලට තාලා පෙන්නන්න. ඊට පස්සේ ඔයා බලන්න මේක remove වුණාට පස්සේ කොහොමද කියලා. ඔන්න දැන් ඉස්සල්ලාම අහලෙමු මේකේ music එක කොහොමද යන්නේ කියලා. I got my head in the clouds so high, feet on the ground but I still get by. දැක්ක නේද? ඉතින් ඔයාලට පේනවාද මියුසික් එකත් එක්ක වොයිස් එකක් යනවා. දැන් අපිට ඕනේ මේක කැරොක් එකක් කරන්නනේ. ඒ කියන්නේ වොයිස් එක අයින් කරලා බලන්න. දැන් මම ඔයාලට කියලා දෙන්නම් මේක වොයිස් එක අයින් කරගන්නේ කොහොමද කියලා. ඉතින් හරිම ලේසි, හරිම සරලයි. ඔයාලට කරන්න තියෙන්නේ මේ මියුසික් ට්‍රැක් එක උඩ එකපාරක් මෙහෙම ක්ලික් කරලා සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලා යන්න ඔයාලට පේන නැති එහා පැත්තේ දකුණු පැත්තේ සයිඩ් එකේ තියෙන බේසික් කියලා එකක්. ඒකේ යටටම ගියාට පස්සේ ඔයාලට පේන නැති යටම එකට කලින් එක සෙපරේට් ඔඩියෝ කියලා තියෙන මෙන්න මේක ටික් එක දාන්න. දාලා ඔයාලට පේන මේ remove vocal කියලා තියෙනවා. මෙන්න මේක ක්ලික් කරලා මෙතනින් apply කියන බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඔයාලට පෙන්නනවා එහා පැත්තෙන් separating audio කියලා ඉවරලා මෙතනින් යනවා count එක. ඊට පස්සේ ඔයාලට පේනවා waiting කියලා වැටෙනවා. දැන් මේක 100 complete වෙන්න ඕන. complete වෙනවා කියන්නේ 100 complete වෙද්දි මේකේ සම්පූර්ණ voice එක remove වෙනවා. ඉතින් voice එක remove වුණාට පස්සේ අපිට අහලා බලන්න පුළුවන් හරියට මේක වෙලාද කියලා. ඔන්න බලන්න දැන් මම මේක දැන් සම්පූර්ණ වුණා. ඔන්න සම්පූර්ණලා ඉවර. දැක්කනේ විනාඩියක්වත් ගියේ නැහැ. දැන් ප්ලේ කරලා බලමු මේකේ වොයිස් එක කොහොමද කියලා. ඒ කියන්නේ මියුසික් එකේ තිබ්බ වොයිස් එක නැති වෙලාද කියලා දැන් අපි ප්ලේ කරලා බලමු. ඔන්න දැන් මම මුලට ගත්තා. ඔන්න දැන් මම ප්ලේ කරනවා.
දැක්ක නේද? ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති ඔන්න ඔය විදිහට තමයි අපේ මියුසික් එක තියෙන without voice. ඔන්න ඔය විදිහට තමයි අපිට මෙන්න මේ වගේ තියෙන sound track එකක voice එක අයින් කරලා ඉවරලා ගන්න. ඉතින් දැන් ඔයාලට තේරෙලා ඇති මේක ඉතාමත් සරලයි. පේනවනේ මහන්සි වෙන්න කිසිම දෙයක් නැහැ. එක ක්ලික් එකකින් අපිට වැඩේ කොට දාගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඕන තරම් YouTube එකේ කැරොක් තියෙන්නේ. සිංහලද ඉංග්‍රීසිද මොන රටේ හදපු මියුසික් එකක් වුණත් අපිට මේ වගේ පුළුවන් ට්‍රැක් එකට ACM එහෙම දාලා ඉවරලා අපිට පුළුවන් එක ක්ලික් එකකින් ඒකේ තියෙන voice එක අයින් කරගන්න. ඉතින් මම ඔන්න ඔයාලට පෙන්නන්නම් දැන් මේක ඔයාලට තවදුරටත් proof වෙන්න මම මේක මුලට අරගෙන ඉවරලා ඔන්න දැන් voice එක තියෙනවා. ඔන්න දැන් play කරනවා අහන්න. ඔන්න voice එක නෑනේ. ඔන්න දැන් මම ඕකම ක්ලික් කරලා ඉවරලා අතන තියෙන ටික් එක අයින් කරනවා. ඔන්න දැන් අහලා බලන්න දැන් voice එක තියෙනවා. I got my head in the clouds so high. දැක්ක නේද? ඉතින් ඔන්න ඔය විදිහට තමයි සරලව ඔයාගේ තියෙන මියුසික් ට්‍රැක් එකක voice එක අයින් කරගන්නේ. ඒ කියන්නේ සරලවම කිව්වොත් කැරොක් එකක් කරගන්නේ ඔන්න ඔහම තමයි. ඔන්න ඉතින් හතරවෙනි එක. ඉතින් දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ CapCut එකේ. දැන් ඔයාලා දැකලාදී ඔයාලා බලන වීඩියෝස් වල සමහරලාට අපි කතා කරන දේ. දැන් මම මේ කතා කරන දේ පහලින් සිංහල ටෙක්ස්ට් එකක් යනවා. ඉතින් අන්න ඒක කොහොමද කරන්නේ? ඒ කියන්නේ දැන් CapCut එකේ වගේ ගිහින් දැම්මොත් ඉංග්‍රීසි තමයි අපිට ටෙක්ස්ට් දාන්න පුළුවන්. අපිට ෆෝන් එකේ වගේ නම් දාන්න පුළුවන්. ඒත් අපි කැමති ෆොන්ට් එකෙන් දාන්න විදියක් නැහැනේ. ෆොන්ට් චේන්ජ් කරන්න විදියක් නැහැ. ඒකේ දීලා තියෙන ෆොන්ට් විතරයි. දැන් මම ඔයාලට කියලා දෙන්නම් CapCut එකට කොහොමද කස්ටම් ෆොන්ට්ස් ඇඩ් කරගන්නේ සහ ඒ වගේන් කොහොමද අපි කැමති විදියට සිංහල ටයිප් කරලා වීඩියෝ එකට ඇඩ් කරන්නේ. ඉතින් දැන් මම කියලා දෙන්න යන්නේ අන්න ඒක. බලමු කරන්නේ කොහොමද කියලා. හරි දැන් එහෙනම් අපි මෙන්න මේ සාම්පල් ක්ලිප් එකට තමයි මොන හරි ටෙක්ස්ට් එකක් ඇඩ් කරන්න යන්නේ. දැන් මම මොන හරි දෙයක් කියන්නම් ඊට පස්සේ අපි ඒක සිංහලෙන් ටයිප් කරලා බලමු කොහොමද ඇඩ් වෙන්නේ කියලා. හරිද? ඔන්න දැන් මම සාම්පල් එක කියනවා. හරිද? ඉතින් ඔන්න ඔයාලා අදත් එකතුලා ඉන්නේ අපේ තවත් අලුත් ටෙක් වීඩියෝ එකක් එක්ක. හරි දැන් මම ඔය කිව්ව ක්ලිප් එකට මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද සිංහලෙන් ටෙක්ස්ට් එක ඇඩ් කරන්නේ කියලා. හරියල්නේ. ඉතින් අපිට ඉස්සල්ලාම කරන්න තියෙන අපිට අවශ්‍ය කරන ක්ලිප් එක සිලෙක්ට් කරගන්න. ඒ කියන්නේ ක්ලිප් එකේ තැනට ඔයා ටයිම්ලයින් එකේ අරන් යන්න. හරිද? මෙන්න මෙතනදී දැන් ඔයාට ඕන කියනවා සිංහල ටයිප් කරන්න. නැත්නම් ෆුල් වීඩියෝ එක කියනවා. එහෙනම් මුලටම ගන්න. හරිද? දැන් මට මෙතනදී දැන් අවශ්‍ය. ඉතින් දැන් මෙතනට දැන් මට අවශ්‍ය කරන තැන තියලා දැන් වචනෙන් වචනට මේක ටයිප් වෙවි යන්න මට දාන්න ඕන. හරිද? එතන මට කරන්න තියෙන්නේ මෙතන උඩට තියෙනවට පේන නැති මීඩියා, ඔඩියෝ ඊට පස්සේ ටෙක්ස්ට්. මේ ටෙක්ස්ට් එකට තේවාට පේන ඩිෆෝල්ට් ටෙක්ස්ට් කියලා තියෙනවා. මෙන්න මේක ක්ලික් කරන්න. ඉතින් මේ ක්ලික් කරාට පස්සේ අපිට කවදාවත් මෙතනින් සිංහල බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. CapCut එකේ තියෙන ඉංග්‍රීසි විතරයි. මේ එක එක විදියට ඩිෆෝල්ට් ටෙක්ස්ට් යටතේ තියෙනවා. නමුත් සිංහල ටෙක්ස්ට් නෑ මෙතන. හරිද? ඉතින් ඒකට අපිට කරන්න තියෙන පළවෙනි ගැටලුව තමයි සිංහල ටෙක්ස්ට් කොහොමද දාගන්නේ. ඉතින් ඒකට අපිට කරන්න වෙන්නේ මේක යුනිකෝඩ් හරහා කන්වර්ට් කරන්න ඕන. ඉතින් ඒක කරන්නේ කොහොමද කියලා දැන් ඔයාලට කියලා දෙන්නම්. තව පොයින්ට් එකක්. ඉතින් දැන් අපි මෙතන කන්වර්ට් කරත් වැඩක් නැහැ. මෙතන අනිවාර්යෙන් තියෙනවනේ සිංහල ෆොන්ට් එකක්. සිංහල ෆොන්ට් එකක් නැත්නම් යුනිකෝඩ් වලින් කන්වර්ට් කරාට වැඩක් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය කරන කැමති ෆොන්ට් එක නැහැනේ. ඉතින් ඉස්සල්ලාම අපි කරන්න ඕන දේ තමයි ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරගෙන මේකට ඉන්ස්ටෝල් කරන් ඉන්න ඕන. ඊට පස්සේ තමයි යුනිකෝඩ් කරලා ඉවරලා මෙතනට ෆොන්ට් එකට අපිට ටයිප් කරන්න අවශ්‍ය දේ දෙන්න ඕන. හරි. දැන් එහෙනම් අපි ඉස්සල්ලාම මෙතනට ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගෙන ඉමු. ඉතින් මේකට වඩා කරන්න තියෙන්නේ ඔයා ඉස්සල්ලාම යන්න Google එකට හරි Chrome එකට හරි ගිහිල්ලා ඉවරලා ඔයා ගිහිල්ලා මේකේ සර්ච් කරන්න සිංහල ෆොන්ට් ෆ්‍රී ඩවුන්ලෝඩ් කියලා. මම මේ සර්ච් කරලා තියෙන්නේ පේනව නේද? මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මෙන්න මේක දුන්නාට පස්සේ ඔයාලට සර්චින් රිසල්ට් එක බලා ගන්න පුළුවන්. එක එක ඒ වගේ එනවා සිංහල ෆොන්ට්. මෙතනින් මම මේ ඉස්සල්ලාම උඩම තියෙන්නේ ෆොන්ට් ආකාශ කියලා මෙන්න මේකට යනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති එක එක විදිහේ ෆොන්ට් මෙතන බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලට කැමති ෆොන්ට් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම දැනට ගන්නම් මෙතනින් පළවෙනි එකත් ලස්සනයි දෙවෙනි එකත් ලස්සනයි. පළවෙනි එක ඩවුන්ලෝඩ් කරගන්නම්කෝ. ඔන්න මම පළවෙනි එක ඩවුන්ලෝඩ් දෙනවා. ඊට පස්සේ මෙතනින් මේ ක්ලෝස් කරාට පස්සේ ඔන්න ඩවුන්ලෝඩ් එක ආවුඩට. හරිද? ඊට පස්සේ තව අපි ෆොන්ට් එකක් දැන් ඩවුන්ලෝඩ් කරගමු. මේ සිංහල අකුරු මොස්තරේ කියලා තියෙන මම මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගන්නවා. මේක ටික ටෙක්ස්ට් එක ගණකවට තියෙන්නේ. ඒකත් ලස්සනයි. හරි. ඔන්න දැන් මම දෙකක් ඩවුන්ලෝඩ් කරගත්තා. හරි. දැන් මේක ඩවුන්ලෝඩ් කරගත්තා නම් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයා යන්න ඕන my files වලට. my files වලට ගියාට පස්සේ ඩවුන්ලෝඩ් එකට ඒ ඔයාලට පේනවා ඇති. ඔන්න දැන් ඇවිල්ලා තියෙනවා. අපි මේ ඩවුන්ලෝඩ් කරගත්තා. මෙතනින් ඔයා රයිට් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පේන තියෙනවා මේ install කියලා. මෙන්න මේක ක්ලික් කරන්න ඕන. ඉතින් ඔන්න ඊට පස්සේ ඔයාලට බලාගත්තා ඒකේ සිංහල ෆොන්ට් එක install වුණා. ඉතින් දැන් මේකත් මම ක්ලික් කරනවා. ඔන්න ඒකත් install දෙනවා. හරි ඔන්න දෙකම දැන් ඉන්ස්ටෝල් වෙලායි තියෙන්නේ. දැන් මේක අයින් කරන්න. දැන් මේක අයින් කරලා ඉවරලා ඔයා යන CapCut එකට. හරිද? ඉතින් ඔන්න දැන් මම CapCut එකට එනවා. CapCut එකට ඇවිල්ලා ඉවරලා දැන් අපිට කරන්න තියෙන්නේ මෙතන සිංහල ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරගත්තානේ. ඒක මෙතනට සිලෙක්ට් කරගන්න. හරිද? ඉතින් ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මේ මෙතන තියෙන ෆොන්ට් කියලා ෆොන්ට් ස්ටයිල් යටතේ මෙන්න මේ තියෙන කොට පාරක් ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ දැන් ඔයා බලන්න මෙන්න මෙතනට ඇඩ් වෙලා ඇති. පහළට ගිහිල්ලා බලන්න දැන් ඔයා මේ ඉන්ස්ටෝල් කරගත්ත ෆොන්ට් එක මෙතනට අප්ඩේට් වෙලා ඇති. හරි ඉතින් ඔන්න දැන් ඔයාලට පේනද චුට්ටක් පහළට ගිහලා පස්සේ මේ සිස්ටම් ෆොන්ට් යටතේ මෙන්න එක ෆොන්ට් එකක් තියෙනවා. හරිද? ඉතින් ඔන්න ඒක සිලෙක්ට් කරලා පස්සේ ඒක එනවා. ඊට අමතරව ඔන්න බලන්න මම චුට්ටක් පහළට ඇදි තව එකක් දැක්කා. මේ තව ෆොන්ට් එකක් තියෙනවා.
මෙන්න මේ ෆොන්ට් එක තියෙනවා. ඉතින් මේ පහළට යද්දී හරි කල්පනාවෙන් බලන් ගියොත් එහෙම අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆොන්ට් එක අපිට බලා ගන්න පුළුවන්. මේ සිස්ටම් ෆොන්ට් එකට තමයි තියෙන්නේ. හරි නම් ඔන්න දැන් මම ෆොන්ට් එකක් සිලෙක්ට් කරගෙන තියෙන්නේ. දැන් මට තියෙන්නේ මේකට ටෙක්ස්ට් එක දෙන්න. හරි. දැන් මම ඔන්න ඔයාලට එක්සැම්පල් එකක් විදිහට අර යුනිකෝඩ් කරනවා කියලා එකක් කිව්වේ. ඒක කරන්නේ නැතු මම ඔයාලට පෙන්නන්න. දැන් මම ඔන්න සිංගල ෆොන්ට් එක සිලෙක්ට් කරලා ඉවරලා නිකන් ටයිප් කරනවා අපි කියලා. ඔන්න API අපි. ඉතින් ඒතර කොහොමද ආවේ? චස කියලා නේද? ඉතින් අන්න එකයි කියන්නේ මේක යුනිකෝඩ් කරන්න ඕන කියලා. දැන් මේක කපන්න. හරිද? කපලා දැන් අපි යන්න ඕන මෙතනින් ආපහු Google එකට. Google එකට ගිහිල්ලා ඔයා මේ Google එකේ සර්ච් කරන්න හෙලකුරු යුනිකෝඩ් කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් හෙලකුරු එකේ මෙන්න මේ පළවෙනි සර්චින් රිසල්ට් එකේ මෙනවා යුනිකෝඩ් කරන එක. ඉතින් ඔන්න මේ වගේ එකක් තමයි ඉන්ටර්ෆේස් එකේ එන්න ඕන. ඊට පස්සේ දැන් මෙතන ඔයා ඔයාට අවශ්‍ය කරන එක සිංහලෙන් ටයිප් කරන්න. ඉතින් දැන් අපි වීඩියෝ එකේ මට මතක ඇති මම කිව්වේ ඉතින් ඔයාලා නෑ ඉතින් ඔන්න ඔයාලා අදත් එකතුලා ඉන්නේ අපි තවත් අලුත් ටෙක් වීඩියෝ එකක් එක්ක කියලානේ දැන් අපි ඒක ටයිප් කරගමු. හරි ඉතින් ඔන්න ඔයාලට පේනදි දැන් මම මෙතන සිංහලෙන් ටයිප් කරගත්තා. ඉතින් ඔන්න ඔයාලා අදත් එකතුලා ඉන්නේ අපි තවත් අලුත් ටෙක් වීඩියෝ එකක් එක්ක. ඉතින් හරි දැන් මේක ටයිප් කරගත්තානේ. ඔන්න දැන් යුනිකෝඩ් ෆොන්ට් එක දැන් අපි කන්වර්ට් කරගන්නයි යන්නේ. මෙතනින් ඔයාලට පේනදි මේ කන්වර්ට් කියලා තියෙනවා. මෙන්න මේක ක්ලික් කරන්න ඕන. ඉතින් ඔන්න දැන් කන්වර්ට් වෙලා තියෙන. ඊට පස්සේ ඔයාලට පේනදි මේ ඒ පැත්තෙන් මේ පැත්තට මාරුණා ලේගන්සි ෆොන්ට් කියන එකට. දැන් මෙතනින් ඔයා මේක කොපි කරගන්න. මෙන්න මේ විදිහට. හරිද? කොපි කරලා ඉවරලා මෙන්න මෙහෙම කොපි කරගන්න පුළුවන්. නැත්නම් මේ කොපි ටෙක්ස්ට් කියන දුන්නා නම් ඒත් හරියි. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ නැවතත් පාරක් CapCut එකට එන්න. CapCut එකට ඇවිල්ලා දැන් මෙතන මේ උඩ තියෙන එකේ ඔයා දාන්න මේක paste එකක්. අන්න දැක්ක නේද? ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් සිංහල ටයිප් කරන්න. දැන් ඔයාලට පුළුවන් ෆොන්ට් එක රීසයිස් කරගන්න. ඉතින් දැන් මම චුට්ට සයිස් එක පොඩි කරගන්නම්. හරි ඉතින් ඔන්න ඔයාලා අදත් එකතුලා ඉන්නේ අපේ තවත් අලුත් ටෙක් වීඩියෝ එකක් එක්ක. දැන් මේක ටයිප් වෙනවා වගේ දාගන්නත් ඕන කිව්ව නේද? ඉතින් ඒතර කරන්න තියෙන අවශ්‍ය ගානට සිලෙක්ට් කරගත්තා. මෙතන දකුණු පැත්තේ උඩ වඩ පේන මේ ඇනිමේෂන් කියලා තියෙන. ඇනිමේෂන් කියන එකට යන්න. ඇනිමේෂන් එකට ගියාට පස්සේ අපිට ඇක්ටිව් වෙනකන් එක දිගට බලාගත්ත හැකි මේක ටයිප් වෙන ඒවා ඕන තරම් එක එක විදිහ ඇනිමේෂන් වලින් එන ඒවා. ඉතින් දැන් මෙතනින් කැමති එකක් වඩ සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න වැට්ටි ඉවරයි. දැන් අපි ප්ලේ කරලා බලමු. ඉතින් ඔන්න ඔයාලා අදත් එකතුලා ඉන්නේ අපේ තවත් අලුත් ටෙක් වීඩියෝ එකක් එක්ක. ඉතින් ඔන්න අවසාන එක දැන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයාගේ වීඩියෝ එක බෑග්ග්‍රවුන්ඩ් එකක් චේන්ජ් කරන්නේ. හිතන්නකෝ ඔයාලට මේ බෑග්ග්‍රවුන්ඩ් එක හරියන්නේ නැහැ කියලා. ඔයා කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් ඔයාලට කැමති තැනක මාරු කරගන්නේ කොහොමද? හිතන්න ඔයා පොඩි YouTuber කෙනෙක් කියලා. ඔයාලට ලොකු ලස්සන පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකක් හදාගන්න තරම් සල්ලි නැහැ. නමුත් ඔයාලට පුළුවන් ගෙදර පොඩි හිස් බිත්තියක් ගාව ඉඳන් වීඩියෝ එකක් කරලා ඉවරලා ඔයා කැමති බෑග්ග්‍රවුන්ඩ් එකක් හොඳ ලක්ෂරි සෙටප් එකක් වුණත් පිටිපස්සට දාගන්න. ඉතින් ඒ වගේ දෙයක් කරගන්නේ කොහොමද කියලා දැන් මම ඔයාලට කියලා දෙන්නම්. කොහොමද බෑග්ග්‍රවුන්ඩ් එකක් චේන්ජ් කරන්න කියලා. හරි ඉතින් දැන් බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරගන්න නම් ඔයාලට ඉස්සෙල්ලාම හොඳ වීඩියෝ එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ පැහැදිලි විදිහට. දැන් මම ඒක කියලා දෙන්නේ කරන්නේ කොහොමද කියලා. හරිද? දැන් මම උදාහරණයක් විදිහට ගත්තා අපේ ගෙදර මේ සුදු බිත්තියක් ළඟ. හරිද? ඔයාලට මේක ගොඩාක් සාර්ථකව කරගත්ත එක අඩු වියදමින් කොළ පාට රෙද්දක්, නිල් පාට රෙද්දක් වගේ ගන්න පුළුවන් නම් පිටිපස්සට වෝල් එකට හයි කරලා වැඩි සාර්ථකවම කරගත්ත හැකි. මෙහෙමත් ඉතින් කරන්න පුළුවන් ලෝ කොස්ට් එකකින් කිසිම විදමක් නැතුව. මේකට ඕන කරන්නේ ඔයා ලයිටින් පාවිච්චි කරද්දී දැන් බේරනද මේ හෙවණැල්ලක් තියෙනවා. ඔන්න ඔය වගේ හෙවණැල්ල එන්න බෑ. එහෙම වුණොත් එහෙම රිමූව් කරද්දී ඕක රිමූව් වෙන්නේ නැහැ. එතකොට ඔයාලට පේන්නේ දැන් මම මේ ලයිට් එකක් කරන් තියෙන මේ වගේ සොෆ්ට් ලයිට් එකක්. එතකොට මේක පුළුවන් නම් මෙන්න මෙහෙම යූස් කරන්න. උඩට කරලා වගේ හෙවණැල්ලක් හිටින් නැති වෙන තරමට යූස් කරන්න පුළුවන් මෙන්න මේ ගානට වගේ. දැන් ඔයාලට පේන්නේ නැති මෙන්න මෙහෙම පාවිච්චි කරොත් එහෙම මේ එතකොට අපේ හෙවණැල්ලක් ඉන්නේ නැහැ. එතකොට රිමූව් කරන්න ලේසි. අන්න ඒ වගේ වෙන්න හොඳ ලයිටින් සෙටප් එකක් පොඩ්ඩක් ගෙදර ඔය තියෙන normal LED light එකක් හයි කරලා හරි මේ වගේ පොඩ්ඩක් කර අපේ shadow එක වැටෙන්නේ නැති වෙන්න පොඩ්ඩක් lighting හදාගන්න. දැන් කියලා දෙන්නම් ඊට පස්සේ මේක රිමූව් කරගන්නේ කොහොමද කියලා. මම පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්නම්කෝ. ඉතින් ඔන්න ඔයාලට දැන් පේනදී මම light එක balance කරන් තියෙන කිසිම shadow එකක් නැහැ. දැන් එනම් පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගමු. හා ඉතින් කොහොමද? ඉතින් ඔන්න අදත් එකතුලා ඉන්නේ අපේ ටෙක්නික් channel එකෙන් ගියන තවත් ටෙක් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Apple ලගේ ආව අලුත්ම MacBook එක ගැන. හරි. දැන් එනං අපි ඔන්න ඕක බලමු බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරලා කොහොමද එන්නේ කියලා. ඉතින් ඔන්න ඔයාලට පේනදී දැන් මම ඩවුන්ලෝඩ් කරගත්ත Google එකෙන් ගේමින් රූම් එකක් තියෙනවා. දැන් ඔයාලට පේනදී මම සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකකින් වීඩියෝ එක කරලා තියෙන්නේ. දැන් ඔන්න ගේමින් රූම් එකට චේන්ජ් කරන්නේ කොහොමද කියලා බලමු. මේ සුදු පාට පිටියේ ගේමින් රූම් එක කරන්නේ කොහොමද? ඔන්න දැන් මුලින්දන් බලන් ආව නම් දැන් දන්නවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ පින්තූරය අරන් අපේ මේන් ටයිම්ලයින් එකට දාගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අපේ දැන් අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙන වීඩියෝ ක්ලිප් එක උඩට දාගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ දිග දැන් ඔයාලට පේන දැන් මේ වීඩියෝ එකේ තියෙන දිග ප්‍රමාණයත් එක්ක අපේ ෆොටෝ එකේ දිග ප්‍රමාණය මදි. එතකොට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක දික් කරගන්න. හරිද? ඔන්න දැන් හරි ගානටම තියෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ අපේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් වෙන ඕන වීඩියෝ ක්ලිප් එක සිලෙක්ට් කරලා එතනින් ඔයා යන්න මෙන්න මේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කියන එකට වීඩියෝ යටතේ තියෙන දෙවෙනි ඔප්ෂන් එකට. ඊට පස්සේ ඔයාලට පුළුවන් කස්ටම් රිමූවල් එකක් කරන්න. නැත්නම් ක්‍රොමා කී එකෙන් සිලෙක්ට් කරලා ඉවරලා සුදු පාට එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඔයාලා ග්‍රීන් ස්ක්‍රීන් එකක වීඩියෝ කරා නම් මේ ක්‍රොමා කී එක සිලෙක්ට් කරාට පස්සේ ඔයාලා ග්‍රීන් ස්ක්‍රීන් එක රිමූව් කර හැකියි. දැන් මෙතනදී හරි පහසුවෙන් කර හැකි ඔටෝ රිමූවල් එක දීලා ඉවරලා. ඉතින් ඒක ක්ලික් කරා නම් එක ටැප් එකකින් ඔයාලට පුළුවන් මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක රිමූව් කරගන්න. දැන් බලන් ඉන්න තියෙන ඔයාලට ප්‍රොසෙසින් කියලා අතනින් යනවා කවුන්ට් එක.
ඉතින් මේක 100 කම්ප්ලීට් වුණා ගමන් අපි මේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක නැති වෙනවා. හරි ඉතින් උන්වන්ට පේනවා ඇති ඔන්න බෑග්ග්‍රවුන්ඩ් එක නැති වෙලා තියෙන්නේ. දැන් අපි මේක පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරලා හදා ගන්න ඕන. ඉතින් ඔයාලට පේනද දැන් පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එක ගත්තොත් එහෙම සම්පූර්ණ ෆුල් ස්ක්‍රීන් එකේ ඉන්නේ නැහැ. පොඩි පටියක් නේ තියෙන්නේ. දැන් ඒක ඉස්සල්ලාම ෆුල් ස්ක්‍රීන් කරගන්න ඕන. ඊට පස්සේ දැන් මේකට ගැලපෙන විදියට ස්ක්‍රීන් එකේ සයිස් එක දා ගන්න ඕන. දැන් ඒක ප්‍රැක්ටිකලි පේන්නත් එපේ. මෙන්න මේ ගානට විතර ඉන්නේ කියලා. ඒත් දැන් මම මේක ගත්තොත් එමේ ස්ක්‍රීන් එකේ මම ටිකක් සයිස් එක ලොකු වැඩි. ඒතකොට දැන් මේක චුට්ටක් පොඩි කරන්නත් ඕන. ඔන්න ඒ ගානට වගේ. හරි. ඔන්න දැන් මම මේ ගානට දාගත්තා. දැන් ගත්තාම ටිකක් ස්ක්‍රීන් එකේ ගානත් එක්ක ටිකක් ප්‍රැක්ටිකලි අපිට ගත්ත හැකි නේද මේ ගානට හරි කියලා. හරි. ඉතින් ඒ ගාන හරි නම් ඊට පස්සේ ඕනනම් දැන් චුට්ටක් ප්ලේ කරලා බලලි වෙලා ඔයාලට සයිස් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. තා චුට්ටක් ස්ක්‍රීන් එකේ මම පොඩි වුණා නම් හොඳයි වගේ. තා චුට්ටක් පොඩි කරගමු. හරි නේද? දැන් ගත්තොත් ප්‍රැක්ටිකලි නිකන් එතන ගානට වගේ ගන්න පුළුවන්. හරි ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඔයාලට පේනද බෑග්ග්‍රවුන්ඩ් එක සරලවම මේකේ රිමූව් වෙලා තියෙන්නේ. දැන් අපි වීඩියෝ එක ප්ලේ කරලා බලමු කොහොමද කියලා නේද? අපිට මේක රිමූව් කරගත්තට පස්සේ ආව විදිය. හායි ඉතින් කොහොමද? ඉතින් ඔන්න අදත් එකතුලා ඉන්නේ අපේ ටෙක්නික් channel එකෙන් ගියන තවත් ටෙක් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Apple ලගේ ආව අලුත්ම MacBook එක ගැන. ඉතින් ඔන්න ඔය ටික තමයි මට අද වීඩියෝ එකෙන් වාට කියලා දෙන්න ඕන උනේ. ඉතින් කොහොමද කරන වීඩියෝ එක? ඉතින් මං හිතනවා වත් වීඩියෝ එඩිට් කරන කෙනෙක් නම් ඔයගේ කන්ටෙන්ට් ලස්සන කරගන්නවා. හොඳට වීඩියෝ එඩිට් කරන්න මහන්සි වෙන කෙනෙක් නම් දේවල් හිතන කෙනෙක් නම් අලුත් දේවල් බලලා ඉවරලා වීඩියෝ එඩිට් කරන්න ආසාවක් තියෙන කෙනෙක් නම් ඇඩ්වර්ටයිස්මන්ට් හදන කෙනෙක් නම් මේ වගේ මොනවාම හරි දෙයකට ඔයා එඩිට් කරන්න ආස කෙනෙක් නම් තව දේවල් හොයන කෙනෙක් නම් සහ ඔයා පාවිච්චි කරන්නේ CapCut වගේ software එකක් නම් ඉතින් මං හිතනවා අද කරන වීඩියෝ එකත් ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් අද වීඩියෝ එකේදී ඔන්න මං කියලා දුන්නා ඔයාට ට්‍රික්ස් 5ක්. ඉතින් මං හිතනවා මේ ට්‍රික්ස් 5ම ඔයාට වැදගත් වෙයි කියලා. ඉතින් මේ වෙද්දි ඔයා මේ වගේ එකක්වත් තාම යූස් කරලා නැත්නම් ඔයාට ගොඩක් වැදගත් වෙයි වීඩියෝ එක. නැත්නම් එකක් හරි ඔයාට වැදගත් වුණා නම් ටිකක් හරි වීඩියෝ එක වැදගත් වෙන්න දෙන්නේ. ඉතින් ඒ විදිහට වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් පහළ තියෙන ලයික් බටන් ප්‍රෙස් කරලා දැම්ම දාන්න ලයික් එක. ඒ වගේම තමයි ඔයා තාමත් අපේ හේෂාන් ටෙක් ඇකඩමි channel එකට අලුත් කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා ඊට පස්සේ තියෙන bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් වීඩියෝ එක ගැන දැක්ක දේවල්, කියන්න තියෙන දේවල්, අහන්න තියෙන දේවල් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් යාළුවනේ අපි ආයෙත් දවසක මේ වගේ තවත් education video එකකින් හම් වෙනකන් අදට ගිහින් නම් අපි අලුත් හැමෝටම ජය වේවා. Alut magana Isekako phone ekak software navinakam Ikmanin karana alut madeval Tech tricks ekak Heshan teknik Tech hacks gadgets balana inna Hishan teknik Obat bala ordu inna Balana karma dila Hishan teknik Obetek kamana